දවසක් ඔයාලා හැමෝටම Life in Romania YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මම අද ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඒ තමයි ලංකාවේ ඉඳලා එන ඔයාලගේ දරුවෝ රුමේනියාවේ පාසලකට ඇතුළත් කරනකොට අවශ්‍ය වෙන ඩොකියුමන්ට්ස් මොනවාද කියලා සහ සුදුසු පාසලක් තෝරගන්නේ කොහොමද කියලා. ඒ වගේම මූලික අධ්‍යාපනයේදී දරුවන්ට පාසලේ වැඩ කටයුතු කෙරෙන්නේ කොහොමද කියලා මම මේ වීඩියෝ එකේ කෙටියෙන් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මතක් කරන ගමන්ම තාමත් මගේ channel එක subscribe කරලා නැති අය ඉන්නවා නම් channel එක subscribe කරලා යාළුවන්ටත් බලන්න share කරන්න. ඕටම් සීසන් එකේ පළවෙනි මාසෙ තමයි සැප්තැම්බර් මාසෙ. අලුත් ග්‍රේඩ් එකකට ස්කූල් පටන් ගන්නේ සැප්තැම්බර් මාසෙ. ඊළඟ අවුරුද්දේ ජූන් වෙනකොට ඒ ග්‍රේඩ් එක කම්ප්ලීට් වෙනවා. ජූන් ඉඳලා ආයෙත් සැප්තැම්බර් වෙනකන් සමර් වැකේෂන් එක 3 months හම්බ වෙනවා. ඉතින් ওই විදිහට තමයි ස්කූල් වල වැඩ කිරීගෙන යන්නේ. ඉතින් මේ සීසන් චේන්ජින් එකත් එක්කම මේ මන්ත්ස් ටිකට අදාළව ස්පෙෂල් ඇක්ටිවිටීස් කරනවා ස්කූල්ස් වල. ඉතින් මේ මම ඔයාලට chart එකක් දාලා තියෙනවා මේ months ටිකත් එක්ක කොහොමද season changing වෙන්නේ කියලා. ඔයාලට මේ months ටික වැදගත් වෙන්නේ school වල කරන special activities වලට සූදානම් වෙන්න ඕන නිසා. මොකද මේ months වලට අදාළව schools වල කරන special activities කීපයක් තියෙනවා. ඉතින් මීට අමතරව ගොඩාක් දේවල් තියෙනවා. මම විශේෂයෙන් කරන activities කීපයක් ඔයාලට මේ season changing එකත් එක්ක දාලා තියෙනවා. අපි බලමු මේ chart එක කොහොමද කියලා. ඉතින් මේ සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් කියන්නේ ඕටම් සීසන් එක. ඕටම් සීසන් එකේ ඔක්තෝබර් මාසේ අන්තිම වගේ වෙනකොට ගස්වල පාට වෙනස් වෙනවා. රතු පාට, කහ පාට, තැඹිලි පාට වගේ පාටවල් වලට හැරෙනවා. ඉතින් මේ පාට වෙනස් වෙලා මේ කොළ ඔක්කොම හැලෙනවා. falling leaves. ඉතින් මේ falling leaves එක්ක ගොඩාක් ලස්සන ඇක්ටිවිටීස් කරනවා ස්කූල් වල. ඒ වගේම නොවැම්බර් වල හැලෝවීන් සෙලිබ්‍රේට් කරනවා. ඉතින් මේ ඕටම් සීසන් එකේදී ওই වගේ දේවල් තමයි කරන්නේ. ඩිසෙම්බර්, ජනවාරි, පෙබ්‍රුවරි කියන්නේ වින්ටර් සීසන් එක. මේ ඩිසෙම්බර් වල විශේෂයෙන්ම සෙලිබ්‍රේට් කරන්නේ ක්‍රිස්මස්. ක්‍රිස්මස් එක සෙලිබ්‍රේට් කරන්න සති 3ක නිවාඩුවක් ස්කූල් වල හම්බ වෙනවා. ඊළඟට මාර්ච්, ඒප්‍රිල්, මේ ස්ප්‍රින්ග් සීසන් එක පටන් ගන්නවා. මේ ස්ප්‍රින්ග් සීසන් එක පටන් ගන්නෙ මාර්තු මාසේ පළවෙනිදට. ඉතින් මාර්තු පළවෙනිදා වෙනකොට ඔයාලා හැමෝම දැකලා ඇති රුමේනියාවේ රතු පාට, කළු පාට, සුදු පාට වගේ දේවල් වලින් ඕනමන්ට්ස් හදලා හැම තැනම විකුණන්න තියෙනවා. ඉතින් මේ දවස් වෙනකොට ගොඩාක්ම සුපර් මාකට්ස් වලත් තියෙනවා. චොක්ලට්ස් විකුණන්න තියෙනවා. ඔයාලා දැකලා ඇති. ඉතින් මේ මාර්තු පළවෙනිදා කියන්නේ සීත කාලේ ඉවර වෙලා වසන්ත කාලේ උදා වෙනවා කියලා ඔෆිෂියලි සෙලිබ්‍රේට් කරන දවසක්. ඉතින් මේ දවසට ගොඩාක්ම රුමේනියන් අය ගැහැණු අයට, පිරිමි අය මල් දෙනවා. ඒ වගේම ස්කූල් වල ටීචර්ස්ලට ළමයි මල් අරගෙන යනවා. ඉතින් ඔයාලා රුමේනියාවේ ඉන්න කෙනෙක් නම් මෙන්න මේ දවසට ඔයාලගේ දරුවා අතෙත් මලක් යවන්න ටීචර්ට දෙන්න. ඉතින් ඔන්න ඔය දේ තමයි මාර්තු පළවෙනිදාට විශේෂයෙන්ම සෙලිබ්‍රේට් කරන්නේ. ඊළඟට ඒප්‍රිල්, මේ වල ස්ප්‍රින්ග් සීසන් එක ඉවර වෙනවා. මැයි මාසේ අන්තිම වගේ වෙනකොට ග්‍රීන් වීක් එකක් ආයෙමත් තියෙනවා. ග්‍රීන් වීක් එක කියන්නේ ස්කූල් ඇක්ටිවිටීස් කරන්නේ නැහැ. අමතර ක්‍රියාකාරකම් තමයි කරන්නේ. ඊට පස්සේ ජූන් වල එක්සෑම් එකක් තියලා නිවාඩු දෙනවා. සමර් වැකේෂන් එක හම්බ වෙනවා. සමර් වැකේෂන් එක මාස 3ක් තියෙනවා. ඊට පස්සේ ආයෙමත් සෙප්තැම්බර් වල ස්කූල් පටන් ගන්නවා. ඉතින් අපි බලමු දරුවා දාන්න සුදුසු පාසලක් තෝරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි මෙන්න මේ ස්කූල් එකක් තෝරගන්නකොට ඔයාලා ලංකාවේ ඉඳලා එනකොට මේක ප්ලෑන් කරලා තමයි මේ ස්කූල් එකක් තෝරගන්න විදිහ ගැන තීරණය කරන්න ඕනේ. මොකද අපි රුමේනියාවේ ඉන්න ගන්න අපාර්ට්මන්ට් එකට අදාළ වර්ග කිලෝමීටර් ගාණක් ඇතුළත තියෙන ස්කූල් එකට අපි දරුවා දාන්න ඕනේ. ඉතින් කොච්චර හොඳ ස්කූල්ස් තිබුණත් අපි ඉන්න සීමාවට අදාළ ස්කූල් එකට තමයි අපි දරුවව දාන්න ඕනේ. නමුත් රුමේනියාවේ හැම සිටි එකම වගේ මෙන්න මේ නම්බර්ස් අනුව ස්කූල් ග්‍රේඩ් වෙනවා. නම්බර්ස් කියන්නේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ස්කෝලා, ගිම්නාසියාලා, නුමරුල් ඌනු. ඌනු වලින් පටන් අරගෙන දිගටම දෝයි, ත්‍රේයි, පාත්රු, චින්ච් ඔය විදිහට දිගටම නම්බර්ස් අනුව ග්‍රේඩ් වෙනවා ස්කූල්ස්. ඉතින් මෙන්න මේ අතරින් මේ නුමරුල් ඌනු කියන ස්කූල්ස් තමයි හොඳම ස්කූල්ස්. මේක විතරක් නෙමෙයි සිටිස් වල තවත් ස්කූල්ස් තියෙනවා. නමුත් ග්‍රේඩ් එක අනුව මේ ඌනු ස්කූල්ස් තමයි රුමේනියාවේ හොඳම ස්කූල්ස් කියලා තමයි
පුතා යන ස්කූල් එකේ ප්‍රොෆෙසර් කෙනෙක් කිව්වේ. මොකද මම පුතාව ස්කූල් එකට දාගත්තෙත් ඒ රොමේනියන් ප්‍රොෆෙසර් මාර්ගයෙන්. මොකද මේ ස්කූල්ස් වලට ගන්නකොට අනිවාර්යෙන්ම දරුවගේ එඩියුකේෂන් ලෙවල් එක බලනවා. මේක ඒ කියන්නේ පොඩි කාලේ ඉඳලා යන ළමයින්ට නෙමෙයි අදාළ වෙන්නේ. අතරමැද්දේදී ස්කූල් එකකට දානකොට අනිවාර්යෙන්ම කලින් ඉස්කෝලවල සර්ටිෆිකේට්ස් බලනවා. ඒ වගේම අපි ලංකාවේ ඉඳලා මේ ස්කූල් එකට දානවා නම් ඇවිල්ලා මේකේ දරුවගේ අධ්‍යාපන මට්ටම සහතික කරන වෙනම අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන්ම ඔෆිස් එකක් තියෙනවා. අන්නේ ඔෆිස් එකට සර්ටිෆිකේට්ස් දාලා තමයි මේ ස්කූල් එකට සිලෙක්ට් කරගන්නවද කියන එක තීරණය කරන්නේ. ඉතින් මම මේ ප්‍රොෆෙසර් මාර්ගෙන් මේ පුතාව මේ ස්කූල් එකට දාගත්තට ඇත්තටම අපිට තනියෙන් කරගන්නත් අමාරු වැඩක් මේක. මොකද අපි ගිහිල්ලා සෙල්ෆ් මේකට දරුවගේ සර්ටිෆිකේට්ස් බාර දෙන්න ඕනේ. ඉතින් ඔයාලටත් මේ වගේ හිතවත් කෙනෙක් ඉන්නවා නම් මේ විස්තර අහලා දරුවෝ මේ වගේ හොඳ ස්කූල් එකට දාගන්න උත්සාහ කරන්න. මොකද මේ ස්කූල්ස් වල අනිවාර්යයෙන්ම යුනිෆෝම් එකක් අඳින්න ඕනේ. ඒ වගේම දරුවගේ එදිනෙදා වැඩ කටයුතු, ඒ කියන්නේ ස්කූල් එකේදී කරන සියලුම වැඩ කටයුතු අපිට සිස්ටම් එකක් හරහා මොනිටර් වෙනවා. ඒ මොනිටර් කරලා අපිට ඇප් එකකින් ඒ හැමදේම බලන්න පුළුවන්. මම ගොඩාක් හොයලා බලපු ස්කූල්ස් වල මේ වගේ සිස්ටම් එකක් නැහැ. මේ සිස්ටම් එක අනිවාර්යයෙන්ම මේ ස්කූල්ස් වල ක්‍රියාත්මක වෙනවා. මේ ඌනෝ ස්කූල්ස් වල. ඊට අමතරව මෙන්න මේ ස්කූල්ස් වලට තෝරගන්න බුක්ස් වලත් වෙනම විශේෂත්වයක් තියෙනවා. මොකද මෙහි ස්කූල්ස් වලට බුක් සිලෙක්ට් කරගන්නේ එඩිතුරා කියලා සයිට් එකකින්. ඉතින් මේ සයිට් එකකින් බුක් සිලෙක්ට් කරගන්නකොට මේ ඌනෝ ස්කූල්ස් වලට තෝරගන්න බුක්ස් හොඳම ලෙවල් එකේ බුක්ස් තමයි තෝරගන්නේ. ඊට අමතරව තව දෙයක් තමයි කේම්බ්‍රිජ් සිලබස් එක තමයි ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකට කරන්නේ. ඉතින් මේ වගේ දේවල් එක්ක මේ ස්කූල්ස් වල වැඩ කෙරෙන්නේ විශේෂ විදියට. ඉතින් අමතරව ස්පෙෂල් එක්සෑම්ස් තියෙනවා මේ ස්කූල්ස් වල. මේ එක්සෑම්ස් වලට විශේෂ සර්ටිෆිකේට්ස් හම්බ වෙනවා. ඉතින් ওই වගේ දේවල් ගොඩාක් තියෙනවා. තව මේ වගේ විශේෂ දේවල් ඉතින් දැනගන්න වෙන්නේ අපිට රුමේනියන් අයගෙන්ම තමයි. මොකද මේ ස්කූල්ස් වල වැඩ කරන විදිහ අපේ ලංකාවේ අයගෙන් ඇහුවට මේකෙන් මේකට කොහොමද වෙනස් වෙන්නේ කියන එක හරියට දැනීමක් නැහැ. ඉතින් මමත් මේ විස්තර ගොඩාක් දැනගත්තේ ප්‍රොෆෙසර් මාර්ගෙන්. ඉතින් ඔයාලා දරුවෝ දාන්න සුදුසුම පාසලක් තෝරගන්න හිතවත් කෙනෙකුගෙන් අහලා විස්තර දැනගන්න. ඉතින් අපි බලමු දරුවෙක් ස්කූල් එකකට දානකොට අවශ්‍ය වෙන ඩොකියුමන්ට්ස් මොනවද කියලා. බර්ත් සර්ටිෆිකේට් එකේ ඔරිජිනල් එකක් ඕනේ. මේක ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකෙන් හරි රුමේනියන් ලැන්ග්වේජ් එකෙන් හරි තියෙන්න ඕනේ. මේ දෙකෙන්ම තියෙනවා නම් ගොඩාක් හොඳයි. පුතා යන ස්කූල් එකට නම් මේ දෙකම ගත්තා. ඒ වගේම මැරේජ් සර්ටිෆිකේට් එකේ ට්‍රාන්ස්ලේට් එකක් සහ රුමේනියන් ට්‍රාන්ස්ලේට් එකක් ඕනේ. මේ වගේ ඔරිජිනල්ස් ගත්තා පුතා යන ස්කූල් එකේ නම් ඔයාලා දරුවෙක් ස්කූල් එකකට බාර දෙනකොට මේ දේවල් සූදානම් කරගෙන එන්න අවශ්‍ය විදිහට ඩොකියුමන්ට්ස් දෙන්න. මේවම කියලා අත්‍යවශ්‍යයි කියලා එකක් නැහැ. මම මේ ඩොකියුමන්ට්ස් දාලා තියෙන්නේ ඔයාලට ඒ ගැන අවබෝධයක් ගන්න විතරයි. ඔයාලා කැමති විදිහට මේ ඩොකියුමන්ට්ස් හදාගෙන එන්නේ අදාළ ස්කූල් එකට අවශ්‍ය විදිහට. ඊළඟට දරුවා ලංකාවේ ඉගෙනගත්ත ස්කූල් එකේ අස්වැම් සහතිකය ඕනේ. මේක ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකට ට්‍රාන්ස්ලේට් කරලා අනිවාර්යෙන්ම ඕනේ. ඒ වගේම මේක ෆොරින් මිනිස්ට්‍රි එකේ සර්ටිෆයි කරන්න අවශ්‍ය නැහැ. මොකද මේක සමහර ස්කූල්ස් වලට විතරයි ෆොරින් මිනිස්ට්‍රි සර්ටිෆයි කරලා ඉල්ලන්නේ. ඉතින් ඒකත් ඔයාලා හොයලා බලලා ඔයාලා දාන්න බලාපොරොත්තු වෙන ස්කූල් එකට අවශ්‍ය වෙන විදිහට මේක සර්ටිෆයි කරලා ඕන නම් සර්ටිෆයි කරලා අරගෙන එන්න. ඊළඟට මෙන්න මේ පොඩි දරුවෝ ඉන්න අයට මේක ගොඩක් වැදගත් වෙයි. දරුවන්ට බෙහෙත් විදපු කාඩ් එකේ ට්‍රාන්ස්ලේට් එකක් ඉල්ලුවා මගේ පුතාගේ ස්කූල් එකේ. ඉතින් මම මේක ලංකාවේ ඩොක්ටර් කෙනෙකුට කියලා ඉංග්‍රීසි වලින් සම්පූර්ණ ලිස්ට් එකක් හදලා වෙනම ඩේට්ස් එක්කම ට්‍රාන්ස්ලේට් කරලා රුමේනියාවට ගෙන්නගෙන රුමේනියන් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ලව්වා. රුමේනියාවට ට්‍රාන්ස්ලේට් කරවලා තමයි දුන්නේ. ඉතින් ඔයාලා චූටි ළමයි ඉන්න අය නම් ලංකාවේ මේ බෙහෙත් විදපු ඒවා සම්බන්ධව වාර්තාවක් අරගෙන එන්න. මොකද අනිවාර්යෙන් බෙහෙත් කාඩ් එක රුමේනියාවට අරගෙන එන්න. මොකද සමහර අයට බාගෙට බෙහෙත් විදලා එක්කගෙන එනවා. එතකොට ඒ ඉතිරි බෙහෙත් ටික විදින්න මෙහි ඔයාලට මේ කාඩ් එක අවශ්‍ය වෙනවා. ඒ වගේම ස්කූල් වලට දානකොට දරුවට මොන හරි විශේෂ අවශ්‍යතා තියෙනවද? ඒ වගේම සෞඛ්‍ය ගැටලු තියනවාද කියලා එයාලට බලා ගන්න තමයි මේ පොත ඉල්ලන්නේ. පුතාගේ ස්කූල් එකේ මේක ඉල්ලුවා. ඒ නිසා මම ඒ විදිහට හදලා දුන්නා. ඔයාලා අවශ්‍ය විදිහට මේ ඩොකියුමන්ට් එකත් ලෑස්ති කරගෙන එන්න. ඒ වගේම
අනිත් විශේෂ සර්ටිෆිකේට්ස් දරුවා එක්සෑම් වලට ලියලා තියෙනවා නම් ඒ සර්ටිෆිකේට් ඒ වගේම ක්‍රීඩා වෙන අමතර සුදුසුකම් වලට හම්බෙලා තියෙන සර්ටිෆිකේට් මේවා විශේෂයි. මේවා බලනවා අනිවාර්යෙන්ම බලනවා. හොඳ ස්කූල් එකකට දාගන්නකොට මේ සර්ටිෆිකේට්ස් අනිවාර්යෙන් බලනවා. ඉතින් ඒවත් ඔයාලා අරගෙන එන්න. ඒ වගේම අම්මා තාත්තා දරුවන්ගේ TRC අනිවාර්යෙන්ම ඕනේ. TRC එක නැතුව ස්කූල් බාර දෙන්න බැහැ. මම මෙතන ඔයාලට විශේෂ කරුණු කීපයක් මෙන්ෂන් කරලා තියෙනවා. මොකද රුමේනියාවේ වයසත් එක්ක අදාළ වෙන ග්‍රේඩ් එක කොහොමද කියලා. ඉතින් ඒකත් ඔයාලා මේ වීඩියෝ එක බලන ගමන්ම කියව ගන්න. මේ ටික ඔයාලගේ දරුවෝ ලංකාවේ ඉඳලා එනකොට ඒ වයසත් එක්ක අදාළ වෙන ග්‍රේඩ් එක තමයි මම මෙතන දාලා තියෙන්නේ. නමුත් දරුවගේ ලෙවල් එකත් එක්ක දරුවා දාන ක්ලාස් එක තීරණය කරන්නේ ස්කූල් එකේ ඩිරෙක්ටර්. ඉතින් ඔයාලගේ දරුවන්ගේ අධ්‍යාපන මට්ටමත් එක්ක සහ කොහොමද ඒ වැඩ කටයුතු කෙරෙන්නේ කියලා ස්කූල් එකෙන් තීරණය කළා තමයි ක්ලාස් එකට දාන්නේ. නමුත් මේ විදිහට තමයි සාමාන්‍ය දරුවෙක් පොඩි කාලේ ඉඳලා ස්කූල් යනකොට ග්‍රේඩ් එක වෙනස් වෙන්නේ කියලා තමයි මම ඔයාලට මේ මෙන්ෂන් කරලා තියෙන්නේ මෙතන. මම මෙතන ඔයාලට මේ දාලා තියෙන්නේ ස්කූල් එක මූලික ලක්ෂණ කීපයක්. මීට අමතරව ගොඩාක් දේවල් තියෙනවා. මම මේ ප්‍රධාන දේවල් ටිකක් දාලා තියෙන්නේ. මේකේ මේ ශ්‍රේණිගත කිරීමේ පරිමාණය කියන්නේ දරුවගේ ලෙවල් එකට අනුව හම්බ වෙන මාක්ස් රේන්ජ් එක. ඒ කියන්නේ මේ ෆාර්තේ බීනේ කියන්නේ ඉතා හොඳයි, බීනේ කියන්නේ හොඳයි, සෆිෂන්ට්, සමත්, ඉන්සෆිෂන්ට් කියන්නේ අසමත්. ඉතින් මේ විදිහට තමයි ඇප් එක මේන්ටේන් වෙන ස්කූල්ස් වල ඇප් එකේ මෙන්ෂන් කරලා එන්නේ. ඇප් එක මේන්ටේන් වෙනකොට අපිට දවසට සබ්ජෙක්ට් එකෙන් සබ්ජෙක්ට් එකට දරුවා වැඩ කරේ කොහොමද කියලා මෙන්න මේ විදිහට මේ ෆෝර්තේ බීනේ සෆිෂන්ට් ඉන්සෆිෂන්ට් කියලා මෙන්ෂන් කරලා එනවා. රුමේනියාවේ දරුවෝ පෙර පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ඇතුල් වෙන්නේ ප්‍රෙපරේටරි ක්ලාස් එකට. ඒ කියන්නේ ප්‍රාථමික අධ්‍යාපනය සඳහා සූදානම් කිරීමේ පන්තියට. රුමේනියන් වලින් මේකට කියන්නේ ක්ලාසා ප්‍රගතිද්වාරය කියලා. ඉතින් මේ ක්ලාසා ප්‍රගතිද්වාරයකදී කරන්නේ ගොඩාක්ම නිර්මාණශීලී ක්‍රියාකාරකම්, ක්‍රීඩා, සංගීතය, ඒ වගේම අකුරු හඳුනා ගැනීම සහ ශබ්ද හඳුනා ගැනීමේ වගේ ඇක්ටිවිටීස් තමයි කරන්නේ. ගොඩාක්ම අකුරු ලියන්න දෙන්නේ නැහැ මේ ක්ලාස් එකේදී. ශබ්ද හඳුනා ගැනීම, අකුරු හුරු කරන එක, නම්බර්ස් හුරු කරන එක, ගොඩාක්ම ශබ්ද හුරු කරන එක තමයි මේ ක්ලාස් එකේදී කරන්නේ. ඉතින් මේ දරුවෝ ක්ලාසා ප්‍රගතිද්වාරයකින් පස්සේ ඇතුල් වෙන්නේ ක්ලාසා ඌනෝ. ඒ කියන්නේ ග්‍රේඩ් 1 වලට. මේ ග්‍රේඩ් 1 එකේදී තමයි ප්‍රධාන වශයෙන්ම අකුරු ලියන්න පුරුදු කරන්නේ. ඒ කියන්නේ අපි ලංකාවේදී අර පස් රූල් පොත තියෙන සිංහල අකුරු ලියන අන්නේ පස් රූල් පොතේ අකුරු ලියන්න පුරුදු කරනවා වගේ රුමේනියාවේ අකුරු ලියන විදි දෙකක් තියෙනවා. ඒ කියන්නේ බ්ලොක් ලෙටර්ස් සහ කර්සිව් ලෙටර්ස්. කැපිටල් අකුරු, වැල් අකුරු. මෙන්න මේ වැල් අකුරු ලියන්න විශේෂ පොතක් තියෙනවා රුමේනියාවේ. ඉතින් ඒක රූල් ඇදට තියෙන විශේෂ පොතක්. මේ පොතේ තමයි වැල් අකුරු ලියන්න පුරුදු කරන්නේ. ඒ වගේම ගවර්න්මන්ට් එකෙන් ඉෂු කරපු පොත් තියෙනවා ළමයින්ට අකුරු ලියන්න පුරුදු කරන. ඒවා ස්කූල්ස් වල කරනවා. ඔයාලගේ ලොකු දරුවෝ එක්කන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට මම මගේ පුතාගේ පොත්වල ලින්ක්ස් මගේ ළඟ තියෙනවා. ඒ වගේ වෙනම වීඩියෝ රෙකෝඩින්ග්ස් තියෙනවා මේ අකුරු ලියන විදිය. ඔයාලගේ හස්බන්ඩ්ලා හරි වයිෆ් හරි රුමේනියාවේ ඉන්නවා නම් ඔයාලා මේ පොතක් ගෙන්නගෙන මෙහි සුපර් මාකට්ස් වල ඒ රයිටින් බුක්ස් ගන්න තියෙනවා. ඒ පොතක් ගෙන්නගෙන මේ අකුරු ලියන්න ටිකක් පුරුදු කරලා එක්කන් එනවා නම් මොකද ලොකු ක්ලාස් එකකට දාපුවාම එකපාරම දරුවට මේ නෝට්ස් කියව ගන්න අමාරුයි. ඉතින් මම මෙහි ඉන්න ලොකු දරුවෝ ඉන්න ගොඩක් මගේ හිතවත් අයටත් පුතාගේ පොත් දීලා තියෙනවා. මොකද යාළගේ ස්කූල්ස් වල මේ ග්‍රේඩ් එක මිස් වුණාම මේ අකුරු ලියන විදිය පොඩි කාලේ ඉඳලා හුරුුන් නැති වුණොත් අර නෝට් එකක් ලිව්වහම තේරුම් ගන්න අමාරුයි මේ වැල් අකුරු වලින් ලිව්වට පස්සේ. ඉතින් මේක ඔයාලා ලංකාවේ ඉඳලම ටික ටික ඔයාලගේ දරුවන්ට මේ අකුරු පොඩ්ඩක් ලියන විදිය හුරු කරවලා එක්කගෙන ඉන්න. මේක කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක නිර්මාණශීලී හැකියාවත් එක්ක ලියන්න පුළුවන්. ලස්සනටම ලියන්න පුළුවන් අකුරු විදියක් තමයි තියෙන්නේ. මම ඔයාලට ඉස්සරහා ස්ලයිඩ් එකේ ෆොටෝ එකක් දාලා තියෙනවා. ඒක බලන්න. මොකද මේක අපි හැමෝටම ආසාවෙන් ලියන්න පුළුවන්. ඒක ලියන විදිහක් තියෙනවා. ඒක බුක් එකේ ලින්ක් එකේ තියෙනවා අකුරු ලියන විදිය. ඉතින් ඔයාලට කැමති අය ඉන්නවනම් මට WhatsApp message එකක් දාන්න මං ඒ ලින්ක් එක දාන්නම්. ඔයාලා පොතක් ගෙන්නගෙන පොඩි අයට මේ අකුරු ලියන විදිය පොඩ්ඩක් හුරු කරවලා එක්කගෙන ඉන්න. එතකොට නෝට් එකක් කියව ගන්න පුළුවන්. නැත්තම්
දැන් එකපාරම ඇවිල්ලා ග්‍රේඩ් 3, 5 වගේ දැම්මොත් එහෙම මේ අකුරු වලින් නෝට්ස් ලියලා තිබ්බට හොයන්න අමාරුයි. අන්න ඒ නිසා මම ඔයාලට ඒ ගැන විශේෂයෙන් කිව්වේ. ඔයාලා කැමති අය ඉන්නවා නම් මට WhatsApp message එකක් දාන්න. මම ඒ link එක ඔයාලට එවන්නම්. මේ තියෙන්නේ මම ඒ කිව්ව වැල් අකුරු ලියන පොත. මේක ගවර්න්මන්ට් එකෙන් ඉෂුව කරලා තියෙන බුක් එකක්. මීට අමතරව රයිටින් බුක් එකට මේ විදිහ රූල් තියෙන පොත් කඩේ ගන්න තියෙනවා. මේ බුක් එකේ අපිට ලින්ක් එක ස්කෑන් කරලා ගන්න පුළුවන්. මේ ලින්ක් එකෙන් මේ අකුර ලියන විදිහ රෙකෝඩින් එකේ බලන්න පුළුවන්. ඒ කියන්නේ වීඩියෝ එක තියෙනවා. වීඩියෝ එක සහ ලියන විදිහ රෙකෝඩින් එකේ කියනවා. ඉතින් මේ විදිහට චුට්ටක් ලංකාවේ ඉඳලා එනවා නම් ලොකු දරුවෝ ඉන්න අය මේ අකුරු ලියලා හුරු කරවන්න. මේක හරිම ලස්සනයි ලිව්වහම ආස හිතෙනවා ලියන්නත් පොඩි අයට. ඉතින් මේක පොඩ්ඩක් හුරු කරන්න. එතකොට මේ නෝට් එකක් ලිව්වහම දරුවන්ට මේක කියව ගන්න පහසු වෙනවා. නැත්තම් එකපාරම මේක විස්තරයක් ලිව්වට පස්සේ පැරග්‍රාෆ් එකක් ලිව්වට පස්සේ මේකේ තියෙන අකුරු කොහොමද කියලා හොයන්න බෑ. මොකද මේ අකුරු කනෙක්ෂන් වෙනම උගන්වනවා. කනෙක්ෂන් කරන විදිහ මේ අකුරෙන් අකුරට වෙනස්. ඒ නිසා දැන් A අකුරට B අකුර කනෙක්ට් කරන විදිහ, B අකුරට C අකුර, C අකුරට E අකුර ඔය වගේ වෙනස් වෙනස් අකුරු වෙනස් වෙනකොට කනෙක්ට් කරන විදිහ වෙනස්. ඒක මේ ලින්ක් එකේ තියෙනවා. ඔයාලා ඒක පොඩ්ඩක් බලලා මේ ඔයාලගේ හස්බන්ඩ්ලා වයිෆ්ලා රුමේනියාවේ ඉන්නවනේ. ඒගොල්ලොන්ට කියලා මේක සුපර් මාකට්ස් වල මේ බුක් එක ගන්න තියෙනවා. මේ රූල් ඇදට තියෙන පොත ගන්න තියෙනවා. ඔයාලා ඒක අරගෙන මේ අකුරු ලියලා පොඩ්ඩක් හුරු කරන්න. එතකොට නෝට්ස් ලියලා තියෙන ඒවා කියව ගන්න ලේසි. නැත්තම් පොඩි අය එකපාරම එක්කන් ඇවිල්ලා මේ දේවල් වලට හැම දෙයකටම ප්‍රෙෂර් කරන්න බෑ. අපිට අලුත් ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්නවා කියන්නේ ටික ටික හුරු කරවන්න වෙනවා. ඉතින් මෙතන මම ඔයාලට මේ දාලා තියෙන්නේ පුතාලට කරන ප්‍රධාන බුක්ස් දෙකක්. මීට අමතරව තව බුක්ස් තියෙනවා. මේ තමයි රුමේනියන් ලැන්ග්වේජ් එක සහ මැත්ස් බුක් දෙක. ඉතින් මේ දෙකට අපිට ලින්ක් තියෙනවා. අපිට මේ ලින්ක් එකට මේකේ බාකෝඩ් එකක් තියෙනවා. ඒක ස්කෑන් කරාම අපිට මේ ෆෝන් එකෙන් මේ ලින්ක් එකෙන් මේ බුක් එක බලන්න පුළුවන්. මේ chart එකෙන් ඔයාලට මම දාලා තියෙන්නේ ප්‍රාථමික අධ්‍යාපනය, ද්විතීක අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය. කොහොමද ඔයාලගේ දරුවන්ගේ වයසත් එක්ක තීරණය වෙන්නේ කියලා. ඉතින් ඔයාලට මේ chart එකට අනුව ඔයාලගේ දරුවන්ගේ වයසත් එක්ක කොහොමද මේ ක්ලාස් එක තීරණය වෙන්නේ කියලා අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් මම මේක රුමේනියන් ලැන්ග්වේජ් එකෙන්මයි දාලා තියෙන්නේ. ඔයාලට පුළුවන් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ට්‍රාන්ස්ලේට් කරලා වැඩි විස්තර බලා ගන්න. ඉතින් හැම දිනාටම මේ වීඩියෝ එක මම හිතනවා ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. මොකද දරුවෙක් අපි ඉස්සෙල්ලාම ස්කූල් එකකට දානකොට කොහොමද දරුවගේ අධ්‍යාපනයට හුරු කරවන්නේ කියලා තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි කරන්න උත්සාහ කරේ. ඉතින් මේකේ තව ගොඩාක් දේවල් තියෙනවා විස්තර කරන්න. නමුත් මම ඔයාලට ඉස්සරහට මේ අකුරු ලියන විදිහ සහ කියවන විදිහ ගැන වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් හැම දිනාටම ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.